දන්නවද? අද සමහර හාමුදුරුවෝ ඉන්නවා සිවුර දාගෙන හැබැයි මුස්ලිම් ආගමේ. දන්නවද? සිවුර දාගෙන ඉන්නවා මුස්ලිම් ආගමේ. මම ඔයයන්ට උදාහරණයක් කියන්නම්. අලුතෙන් රෙජිස්ටර් කළ පක්ෂය මුස්ලිම් පක්ෂය මුස්ලිම් සමගි පෙරමුණ කියලා. ඔය පක්ෂයේ සභාපති වටරැක විජිත කියලා හාමුදුරු කෙනෙක්. මම නම කියනවා නැත්නම් දන්නේ නැනේ කවුරක්වත්. වටරැක විජිත කියලා හාමුදුරු කෙනෙක්. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් තනිකරම මුස්ලිම් සමගි පෙරමුණ කියන්නේ ඒක මුස්ලිම්. ඒකේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියන්නේ සිවුර දාගෙන කවුද? මුස්ලිම්. ඒ කියන්නේ මුස්ලිම් කෙනා, ඒ කියන්නේ මුස්ලිම් සමගි පෙරමුණට ගියා කියන්නේ එයා මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් කෙනා සිවුරෙන් ඉන්නවා. හැබැයි අපේ නායකයන්ට ඕවා පේන්නේ නැහැ නේද? දැන් අපි එවැනි ස්වාමීන් වහන්සේලාගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ශාසනයට? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් බුද්ධ ශාසනය රැකෙයිද? රැකෙයිද?